සසර දුක් සදහට නිවන්නට. ස්වයංවරයෙන් බෝධි පූජාවක් තියෙනකොට සමහරව හිතන් ඉන්න මේ බෝධි වෘක්ෂ දේවතාවක්. එයාගෙන ප්‍රසාදයෙන් බෝධි පූජා. සමහරව ඒක වෘක්ෂ වන්දනා විදිහට ගන්නවා. සුපර්. ඒකට අපි මේ හරියට බෝධි පූජාවක් කරනවා. බෝධිය කෙරෙහි ඇති කරගන්නවා දෘෂ්ටිය මොකද්ද? මේ කොහොමද මේකයි දකින්න සම්පූර්ණව ඒක කරනවා නම් කරන්න ඕනේ. දැන් බෝධි පූජාවක් කියනකොට අපි බෝධිය පිළිබඳ සම්පූර්ණ තේරුම් ගන්න ඕනේ. මේ බෝධි කියන ඒවායි අපි අද වදින පුදන බෝධි මොනවද? ඔය මුල මොකක්ද? අපි ඔබ දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. දැන් ජයශ්‍රී මහා බෝධි වහන්සේගේ පටන් ගිහින් අටපල රූහ බෝධි, දෙතිස්පල රූහ බෝධි ආදී වගේ ඉතල විහිදලා බෝධි පරම්පරාව. ඊට පස්සේ අපි කොහේ හරි පන්සලක් හැදුවොත්, චෛත්‍ය ස්ථානයක් කොහේ හැදුවොත් එහෙම අපි කැලී බෝධිය කියලා තමයි රෝපණය කරගන්නේ. ඔය බෝධියකින් තමයි අංකුරයක් හරි මේ ගෙහන රෝපණය කරන්න පුරුදු වෙන්නේ. ඒ වහකට ගන්න පැලයක් හරි තමයි ගන්න. ඔයතර ඕකේ තියෙන පරපුරා. ඒ පරපුර පොතේින්ද සම්බන්ධයෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. කොහේ ගියා සම්බන්ධය නෙවෙයි. කැලේ තියෙන කවුළු බෝකින් ගස්තු වෙනයි. ඔය බෝධික සම්බන්ධයක් නෑ ඒකේ. අනිකාන්නේ ඔය තියෙන බෝධි වල විශේෂ බෝධි තියෙන සම්බන්ධය ඒ කැලේ පැලවිලා තිබුණත් ඒවැ මුලින් හරි පැලවෙච්ච එකක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා. ඒතර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ බෝධි සම්බන්ධයි. ඒ සම්බන්ධ බෝධි තමයි විශේෂ මොනවද දකින්නක් තියෙන්නේ. මිනිස්සු විශේෂයක් තියෙන තැනමයි පූජෝපහාරයෙන් ප්‍රකාශ කරගන්න. ඒකත් එක හේතුවක්. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ කියන්නේ බුදුරන් වහන්සේ ආසංඛ්‍ය සාරාංශික කල්පලක්ෂය. ඊට ඉහළින් පාරමිත විද්‍යාසංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පිළිමින් ආරම්භ කරනවා. සාරාංශික කල්පලක්ෂයේ බලවත් පාරමිතා පුරුණා. ඒ හේතුවේ ඵලයක් වශයෙන් ලැබිච්ච සාජාත වස්තුවක්. ලෝතර බුද්ධත්වයේ පාල කරන්න පහළ වෙච්ච වස්තුවක්. විශාල බලයක්. ඔය උන්වහන්සේගේ කර්ම කරමු පාරමිතා පුරු විපාකයක්. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලෝතර බුද්ධත්වයේ දරන්න කෙනෙකුට මරන්න බැරුව ලැබිච්ච දෙයක්. බුද්ධත්වයේ පත් වෙන කෙනෙක් පාරමිතා පරිණි ලැබු පස්චිම අත්බව කාටවත් විනාශ කරන්න බෑ. මොන විදිය කිව්වත්. ඒ තරම් බලයක් තියෙනවා. ඒතර ඒකෙම තිබෙන බාහිර බුදුබාර උනන්දු දෙන්න. බුදුබාර ශක්තිය ලබා දෙන්න. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ඒ පාරමිතා වල ඊළඟ ශක්තිය. ඒක මහා විශාල බලයක්. ඒ බලය ඉතින් බුදු වෙන්නේ විතරක් නෙමෙයි. බුද්ධෝහං බෝධිසාර, මුක්තෝහං මොචේ පරිතින්නෝහං තාරිසාරි. සංසාරෝග මහා බෑක බුද්ධ අධිෂ්ඨානය, බෝධිසත්ව අධිෂ්ඨානය. මම අවබෝධ කරගන්නවා. ලෝකයට අවබෝධ කරවනවා. ඔය උගත අධිෂ්ඨානය. මම විදේනවා. ලෝකයට බුදු වෙනවා. මම සතරින් ඈතර වෙනවා. ලෝක සත්‍යයට ඈතර කරවනවා. මේ සංසාරේ මහා භයානකයි. මේ මහා කරුණා අධිෂ්ඨානයකින් තමයි පාරමිතා දෙන්නේ. ඔය පාරමිතා පුරුදු ලක්ෂණේ ශක්තිය ලබා දෙන්න තමයි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ පහළ වෙන්නේ. දසමාර්ගයෙන් ඉතර පරාදීන වෙනවා. ඒ තමයි භෞතික මේ පරිසරය. ඒ වයිසාරේ වෛද්‍යාංශනේ පහළ වෙනවා. ඒ ඔක්කොම පාරමිතා බලය. ඉතින් මේ පාරමිතා බලයෙන් හටගත්ත බෝධින් වහන්සේගේ තමයි ওই ශක්තිය තියෙන්නේ. සියලු දස්වල නැහැ. එතන මේ බෝධින් වහන්සේගේ ශක්තිය පිළිගන්නේ එහෙමයි. ඒ නිසා තමයි බුද්ධ ශ්‍රාවකයන්ට යථාමෝධය ලබන්නේ. විශාල උපනිෂද් බෝධින් වහන්සේ කියලා දෙනවා. මෙලෝ පරලෝ අභිවෘද්ධියට හේතුව ලැබෙනවා. ඔය බුදුරන් වහන්සේ පාරමිතා බලයේ මහා කරුණාව. මහා කරුණාවේ විදුරු ශක්තිය තමයි ශ්‍රාවකීට වෙන්නේ. ඉතින් යම්කිසි බුද්ධිලේ බෝධින් වහන්සේලා ආශිර්වාද බැලුවොත් ඒකාන්තී කොම්පියුටර් ක්‍රියාත්මක වෙනවා ශක්තිය විදිනවා. විදිහ හැකවරණ එනවා. ඒක ඒකාන්තී ලැබෙන දෙයක්. ඒ විතර ඒ බෝධිය තුලින් යන යම්සා පරම්පරයක්ද. ඒ සියල්ලටම බෝධින් වහන්සේගේ ශක්තිය සම්බන්ධයි. හරි දේවරුමේ පරම්පරාව වගේ. දැන් දරුවන්ට දේවරුමයක් තියෙනවා. තාත්තගේ දේවරුමේ දරුවන්ට තියෙනවා. එයාගේ දරුවන්ටත් අර උරුමේ තියෙනවා. දේවරුමෙන් සීමිකවක් තියෙනවා ඒ පරම්පරාවට. ඒ වගේ ජයශ්‍රී මහා බෝධින්ගේ සම්බන්ධ පරපුර අද කොයි පන්තියේ තියෙන බෝධින් දෙකක් තියෙනවා යම් ක්‍රමයකින්. ඒකයි බෝධින් වහන්සේලාගේ පූජෝපහාර සිද්ධ කරනකොට ආශිර්වාද අපිට ලැබෙනවා. ලැබෙන හේතුව ඒකයි. ඒක නැත්තේ නෑ. නමුත් ඔය දන්නේ නැති කට්ටිය ඉන්නවා ගස් වල පූජා කරන ගස් කාල වන්දනා කරන පෙර මිනිස්සුනේ කියලා මොට්ට කතා කියනවා. ඒකයි වෙලා තියෙන්නේ. ගස් කාල වන්දනා කියන එකක් ලෝකෙ හැදිලා මේ අපතේ හදාගත්ත එකක්.
ඔය ගස්කල් වන්දනා කරන්න හේතුවක් ඒකයි දැකලා ඉන්නේ. මොකද ඕවා කරීමේ මුල ඉතිව. බුදුරණන් පහළ වෙන්නේ ඉතින්. ගස්කල් වෙනද කියලා කියන දිවිතා තියෙනවා. මොකද ඒගොල්ලෝ දැකමින් සෑම ගාගුස්සේකම. ඒවට කරන්නේ දේවතාවෝ ඉන්නවා. දේවතාවෝ කියන්නේ ඔක්කොම දෙවිවරු කියන එකම නෙවෙයි. දේවතා දෙවි දෙකක්. දැන් හරකත් දේවතාවේ. දැන් අපි කරත්තේ වදින ගොනා දේවතාවේ. දේවතාවා කියන්නේ අපිට යම් කිසි උදව්වක් උපකාරයක් යමෙක් දෙනවාද දෙන අර්ථයෙන් දේව කියනවා. සත්වාර්ථයෙන් දෙවි සුගතිය ගියේ ඒ අර්ථයෙන් නෙවෙයි දෙවියෝ. දෙවියෝ කියන්නේ කැවෙලයි. දෙවියෝ දේවතාව වෙනවා දෙනවා. තිරසනුත් දේවතාව කියලා හඳුන්වනවා දෙනවා. ඒ තමයි හරක දේවත්වයෙන් සැලකුවා කියන්නේ. දේවත්වයයි දෙවියෝ දෙකක්. දැන් දෙවි දේවතා කියන වචනේ කියනවා මේ දෙක තේරුම් ගන්න නැහැ. දෙවි කවුද දේවතා කවුද කියලා. අන්න දේවතාවෙන් සැලකන්න හේතුව ඒකයි සත්‍යය. තමන්ට උදව් වෙන කතාවේ දේවතා කියලා කියනවා. යමක් දෙනවා. ඒ අය අපිට. මෙන්න මෙලද වෘක්ෂ දේවතාව කියනවා. වෘක්ෂයක් හේතුවෙන් යමක් අපි ලැබෙනවා නම් වෘක්ෂ දේවතාව. ඒ වගේම අපිට ආකාරයේ වෘක්ෂය අධිග්‍රහිතව ඉන්නවා යම්කිසි අමනුෂ්‍ය කොටාව. ඒක දේව කියන වෘක්ෂ දේව කොටාගේ ඇතුළේ නැහැ තියෙනවා. ඒගොල්ලන්ගේ පරිසරය හැදිලා තියෙන්නේ වෘක්ෂවල තියෙන කිරණ මොල් කරගෙන. සෝක්ෂම ශරීරවලට පරිසරයක් තියෙනවා. ආකාශ දේවතාව සහ භූමාර්ග දේවතාව කියලා කොටස් දෙකක් ඉන්නවා. ආකාශ දේවතාවට ආක්ෂිවන් හැදෙනවා. පොළේ විදියට. භූමාර්ග දේවතාව කියන කට්ටියට ඔය මේ පොළොව ආසිද ගස්වල කිරණ වරළු තියෙනවා. ඒගොල්ලෝ ඒ විමන් විමන් වැවෙනවා. හදන්න දෙයක් නැහැ මිනි බාසලා. ඒගොල්ලෝ පොළේ විදියට වැවෙනවා. ඒ ගහ නැන්න වෙන ගහක වැවෙනවා. ඒක අධිග්‍රහිත වෙනවා. ඒක තමයි අසුරු කරන්නේ. හැබැයි ඒ ගහ ගැන ඒගොල්ලෝ ප්‍රිය වනාපයක් ඇති වෙනවා. මොකද මේ ගහේ විහිදෙන කිරණ තමයි ඒගොල්ලන්ගේ වාසස්ථානයේ නිර්මාණයට හේතු වෙන්නේ. ඉතින් ඒ ගහක් මුල කෙනෙක් සුද්ධ බුද්ධ කරලා ඒ ගහට පෝර දානවා නම් සාතු කරනවා නම් ජලයවක් කරනවා නම් ඒ ගහේ පැත්ත වැඩි වෙනකොට අර දේවතාවා කැමති එයාගේ විමානය පෝෂණය කරලා දෙනවා. ඒ දේවතාවරු පුණ්‍ය ඉදිරි තියෙනවා. එන්න කර්ම විපාකෙ ඉදිරි තියෙනවා. එයා කවුරු වුණා. එයා ඒකෙන් මොනවද කරලා දෙන්න පුළුවන්? එයා ඉදිරි කරලා දෙනවා. ඒක තමයි ගහට සැලකීමේ ඒ දිහානම් ඉඳී ඉන්නේ. ගල් වලට හදවම ඉන්නවා. ගල් හද අධිග්‍රහිත වෙච්ච දේවතාවෝ ඉන්නවා. ඒ කියන්නේ අමනුෂ්‍ය කොටාද. ඒ ගලට හෝ පෝෂණය කරනවා නම් ඒක යමක් කරලා දෙනවා නම් සුද්ධ බුද්ධ හරි කරලා දානවා නම් ඒකෙදී ඒගොල්ලෝ ඒක සුද්ධ කරලා දෙනවා. අපිට අපේ වාසස්ථානය හදලා දෙනවා. අපි අපිට කරන්න පුළුවන් දවස් කරමු කියලා. ඒ අය එහෙම කරලා දෙනවා. ඉතින් සමහර අධිග්‍රහිතයන්ට පුළුවන් විවිධාකාර කටයුතු කරන්න. මුන්නේ ඉතින් කර්ම විපාක ඉදි තියෙනවා. ඒවෙන් සමහර අදහස් දෙන්න පුළුවන් පිරිසලක් කරලා දෙන්න. පිරිමේ හතුරු කරලා දෙන ඇඩ් කරලා දෙන්න. ඒ මිනිස්සුන්ගේ අදහස් හිතවල අදහස් දෙන්න හරියට හැකියාව තියෙනවා. ඒවා මොකක්ද කියන්නේ මිනිස්සු පාලනය කරන 90% අමනුෂ්‍ය. ඒක විවිධාකාරයෙන් පාලනය කරන මනස. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා මිනිස්සුගේ ඉල්ලීම ඉටු කරන්න උගතුරට ඒකට. ඒ මේවා කරලා දෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල දකින්න මිනිස්සු ගල් වලටත් වදිනවා වදිනවා, ගස් වලටත් වදිනවා වදිනවා ඒවා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒවා මිත්‍යා දෘෂ්ටිය කියන කතාවක් නෙමෙයි. බාහුත්‍ය සරණං යන්ති පබ්බතානි වදානිච ආරාම රූපේත්‍යානි මාර්ගා වේදායිතා. නේතන්තේ සරණ කේම නේතන් සරණ උත්තම නේතන් සරණ මාර්ගම සබ්බ දුක්ඛ පවොච්ච. ඔය දේ විග්‍රහ කළේ. ඒක බොහෝ බයින් ඇතිගත මිනිස්සු මේ ආරාම රුක්ක චෛත්‍ය කියන ලක්කා ලොකෝ චෛත්‍ය වල වැටෙනවා. රුක්ක මේ ගති දේවල්. ඒතර මාර්ග බයයි බයින් ඇතිගත මිනිස්සු මේවට මේවා සරණ යනවා. නේතන්තේ සරණ කේම කේම කියන්නේ නිවන. ඒ සරණ නිවනක් නෙවෙයි. නේතන්තර මුත්තම කියන්නේ මිදීම. ලෝකෙ මිදිලා යනවා. ඒකෙ මිදෙන්න බෑ ලෝකෙ මිදෙන්න බෑ. නේතන්තර මාර්ගම් ඒකේ කවදාවත් මේ ග්‍රාම්‍ය භාවයේ මිදිලා කියලා නිවන් දකින්න මගකුත් නෙවෙයි ඒක. සබ්බ දුක්ඛ අපං සියලු දුක්ඛ නිදෙන්නේ ඒකයි. ඒකයි කිව්වේ. පිළිසරණක් නෑ කියලා නෙවෙයි. අද කියන්නේ මේ මොඩේ එහෙම කරනවා කියලා බුදුහාමුදුරු දේශනා කරා කියලා. බුදුහාමුදුරු කොහෙද එහෙම කියන්නේ? යෝච පුත්තච්ච ධම්මං සංඝංච සමංගතෝ චත්වාරි අරි සත්‍යං සම්පපඤ්ඤ මෙන්න වාර්ගී. දැන් මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ සරණගත වුණා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්‍යක් ප්‍රඥාවයි මේ යථාර්ථය නිවන අවබෝධ කරනවා. නිවන අවබෝධ කරන්නේ මොනෝකී? ගස්ගල්වලට වෙද්දී නිවන නම් අවබෝධ වෙන්නේ. හැබැයි ඒකෙන් පිළිසක් ගන්න නැහැ කිව්වේ. ඒවල අපේ පිළිසක් තියෙනවා. දැන් අපි කිව්වොත් මෙහෙම යම් කිසි කෙනෙක් අම්මා ගානට ගිහිල්ලා අම්මාගේ පිළිසක් පාදනවා බයක් වුණා. තාත්තාගෙන් තාත්තාගෙන් ගිහිල්ලා බයක් වුණාට. දැන් එහෙම කිව්වොත් එහෙම. ඒ කවදාවත් අම්මාගෙන් තාත්තාගෙන් බයක් වුණාම එළුණට නිවන් දකින්න මගක් නෙමෙයි කිව්ව බොරුද?
අම්මගේ ඉන්නවනේ තාත්තගේ ඉන්නවනේ ඊළඟට කවදාවත් නිවන් දකින්න මගක් වෙන්නේ නැහැ. ඒක නිවන් මගක් වෙන්නේ නැහැ. කිව්වොත් ඊළඟට පීඩක් නැහැ කියලා දෙය කිව්වේ. අම්මගේ තාත්තගේ. එහෙම කපිටල් කියුණා. යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝයා දිරලත් හරිය ළමයාට නිවන් හම්බෙන්නේ ඒකයි. කිව්වොත් ඒ බොරු දෙන්නේ. ඒකයි මෙතෙක් කියන්නේ මොකක්ද? ඒ අපි ආයේ ගස්කල් වැන්දා කියන එක හදාගෙන අකක් මුලක් දන්නේ නැති මොට්ට කතා කියලා ඉතින් ඉතර මොඩිය ගස්කල් වැන්දා කියනවා. මොඩිය කියන දැනගත්තේ කොහෙද මොකෙද? මනස තුල අදි මානසිකත්වයේ තුල බලය තුලින් සූක්ෂම ශරීරයෙන් සත්‍යයේ ක්‍රියාකාරකම් දකින්න පුළුවන් නිවැරදිව කාලේ. ඒගොල්ලෝ මේ විඩාකාර ක්‍රමයෙන් මිසොටි යහපත දුන්න ලෞකික ජීවිතේට කාරණා පිළිලා දුන්නා. බල මෙන්න මේවා කරපුවාම මේව ලැබෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි බුද්ධලේ පරිලි කාලේ නම් පවත්වාගෙන ආරාම රූප චෛත්‍ය ආදීට. ඒ කරන්නා වත්පිළිවෙල කරනවා නම්, දැහැමි පරිවිදි දෙනවා නම්, ඒ සතු වෙන්නා වූ දේවතාවෝ අතදරුවේ ආරක්ෂා කරනවා වගේ ඊය ආරක්ෂා කරනවා. දෙවියන්ගේ ආරක්ෂා ලබන්නා වූ නබියු ජවිත පිළිහිමක් නැහැ කියලා වන්දිත දේශනා කරලා සත්තාවරිහණිය 6 වෙනි ගන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙලක් කියලා නෑ කියලා. ගාදින් පඬිතුන් හදලා සීනමු සුපන්න. මිනිස්සු ආවල් විදානවනේ. ඔය විද්‍යා දෘෂ්ටි වැඩ කොහොමද කියන්නේ? අවුදෙම කිව්වේ. ඉතින් ඕක කියලා ගියාම මහාචාර්යවරු මොකද කරන්නේ? ගස්කල් පර්වත ආදෙම වයිද ගස් හදව වයිද බෝධිය පිටේ බල. ගල් හදව වයිද ඔය ගල් හදහන්න ඕනේ කියලා ගලින් පිළිමියක් කොටලා දුන්නා. පර්වත හදන්න මෙන්න මේ චෛත්‍ය දාපල්ල කියලා චෛත්‍යයක් හදලා දුන්නා. ඉතින් ඕක මාපාල කතා කියනවා. ගස්කල් පර්වතේ තමයි බෝධියයි පිළිමේ චෛත්‍යය හදුවා කියන්නේ. ඒ ඔය මොට්ට කතා කියලා හිටන් මිනිස්සු අමාරු වෙනවා තවත් අමාරු දානවා. යථාර්ථ දකින්න නැතුව. ඒ ධර්මයේ විරුද්ධයි. මම ඒක කිව්වට පස්සේ ත්‍රිපිටකය ගැලපෙන්නේ නැහැ. ත්‍රිපිටකය ගැලපෙන්නේ නැතුව හම්කිනව පස්සේ හදාගන්න. තමන්ගේ මතේ මේ ඉච්ඡ කරන්න හදනවා. අපි කියන එක ත්‍රිපිටක ධර්මයේ ගැලපෙන්නේ නැත්නම් මොකක් පරිස්සම වෙන්න ඕනේ කියන්නේ. ගැලපෙන්නේ නැහැ හරි බයන්නකයි. මොකද ත්‍රිපිටකය කියන්නේ හෙල්ලවන්නේ නෙවෙයි. ඒක හරියට ධර්මාංගුරු විද්‍යාව මහරහතන් වහන්සේලා එල්ල දුන්නා මේ කියලා දුන්නේ ඒවා තව එකක් එනවා. ඒකට ඒවට ධර්ම න්‍යායයේ එකම බව වෙන බලනකොට විමර්ශය වරද්දලා හිටා වැරදි ආකාරයෙන් ගන්න ගිහින් තමයි ත්‍රිපිටකයේ විරුද්ධව වෙන්නේ තමයි කියන්නේ. ඒතර ගන්න බෑ. ඔය බෝධියට එතකොට පූජා කරනකොට පූජා සත්කාර කරනකොට මේ බුදුන් වහන්සේ ඉන්නවා කියලා හිතාගෙන කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ පාරමිතා බලයෙන් පහළව බෝධීන් වහන්සේට කියවල කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පාරමිතා බලයෙන් පාරුණා බෝධීන් වහන්සේට වව නමස්කාර කරනවා. ඒ බෝධීන් වහන්සේ පරපුරට නමස්කාර කරන්නේ ඒ බෝධීන් වහන්සේ මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ නමස්කාර කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රතිමා වහන්සේ ළඟට නමස්කාර කරලා සංකේතවත් කරනවා. ඉතින් මේ ඉතාලේ අපි යම් බොමැඩක බුදු පියාණන් වහන්සේට උතුරා බුද්ධත්වයටපත් උනේ. ඒ බුදු පියාණන් වහන්සේලාත් මගේ නමස්කාරය වේවා. උන්වහන්සේට බෝධි සම්භාරයේ පුරමින් ආපු කාලය තුලදී ඒ මහා පාරමී වලේ උතුරා බුද්ධත්වයට උපනිශ්‍රේ සම්පත් ඒකාන්තයෙන් ලබා දුන්නා. ඒ රැකවල් ලබා දුන් බෝධි රාජයන් වහන්සේලාත් මගේ නමස්කාරය වේවා. එහෙම කියනවා. මේ බෝධියේ බුදු කියලා බුදුට බෝධිය කියන්න ඕනේ නැහැ. බෝධියත් ඒකාන්තයෙන් බුදුරන් වහන්සේගේ අනිකොටද. කිසි ප්‍රශ්නයක් නැහැ. පාරමිතා වලින් වැන්දත් එකයි. වැන්දාම බෝධියට වැන්දා. ඒක ලෝතර බෝධිය කිව්වේ. ලෝතර බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය කියලා බෝධි කියලා කියව මාර්ගයේද. මේ මාර්ගයේ බෝධියට බෝධිය කියන්නේ මොකද? බුදුන්ට බුදු කිව්වේ මොකද? බුද්ධ කියලා කායද කිව්වේ මොකද? කාය බුද්ධ නැහැ කියලා බුදුරේ මේ විද්‍යාව වාක්‍ය විනා පූජි කාය විශේෂ යෝධාමපතේ දෝමපතේ කිව්වේ. බුද්ධ සම්පජ්ජ ප්‍රඥා. බුදුගේ ධර්මචර්ය ඥානෙ බුද්ධ කියනවා. කායද බුද්ධ කිව්වේ නෑ. නමුත් කායද බුද්ධ කියලා අපි කියනවා. සංකේත කරලා තියෙන කායද. ඒ වගේම පාරමිතා කියන ලෝතර බෝධිය කිව්වේ අසංඛ්‍ය කල්ප ගණන් පාරමිතා වල පාරමිතා වගේ. ඒක සංකේතවත් කියන බෝධිය. අවසානයේ ඔප්නැක්ුනේ. මේ බෝධිය ඇතුළේම තමයි පදේ විහිදෙන්නේ. මේ පාතර කියන පූජිකාය කිව්වට දෙතිස් මහා බෝධිවල කාදීරේ මුල් කරගෙන තමයි ඒ කටහඬ විහිදුනේ. ශක්තිය විහිදුනේ. ගෙනයි බුද්ධ ශක්තිය. මේ බුද්ධ ශක්තිය බුද්ධ කිව්වට කය අහ කරලා බුද්ධ වෙන්න බෑ. බුද්ධ පෙන්නන්න බෑ ලෝකෙට. නමුත් දෙතිස් මහා බෝධි ලක්ෂණ කටේ ගුණ කය කියමු. ඒ ගුණ කය කියලා ඔක පැත්තක දාලා එන බුදු විද්‍යාවන්නේ මොකෙන්ද? ලෝකෙට. සර්වඥාන විද්‍යාවන්නේ දෙක තියෙනවද වෙන? විද්‍යාව මොකෙන්ද විද්‍යාවන්නේ? අන්න විද්‍යාවන්නේ මේකයි. එන දෙතිස් මහා බෝධි ශරීරයේ පස්චිම අධ්‍යයන දරුවෝ අසමනම ශරීරය. ඒ අසමනම ශරීරයේ අසමනම බුද්ධ ඥානෙ විද්‍යාවන විදේවා. අසමනම බෝධි ශක්තිය අසමනම බෝධීන් වහන්සේගේ විදේවා. දෙකයි ගන්න.
ඉතින් ඔයාලට කල්පිත ගහන වෙලාවයි නම් බෝධින් වහන්සේ ගැන විවිධ තර්කවාද කියනවා. මොනවා කියනවා හරි අපිට ප්‍රශ්නයක් නැහැ බෝධින් වහන්සේ සම්බන්ධය අපිට තියෙනවා ලෝකෙ. ඒක නෑ කියන්නේ ජාතික මහ බෝධින් වහන්සේ අනුරාධපුරේ තියෙනවා සාතිකයි. ඒක උන් ප්‍රශ්නයක් නෑ. කොහේ බෝධි තියෙනවා කිව්වා තිබුණත් නැත්නම් අපිට කවන්නේ. ජාතික මහ බෝධින් වහන්සේගේ ඉතිහාස කතාවේ ප්‍රශ්නෙකුත් නෑ. කාගේ ප්‍රශ්නෙකුත් නෑ. අපි උලෝතර බුදුන් වහන්සේ සම්බන්ධය කිරීම මේ අනික අය තර්කවාද කරන්නේ ඉන්නේ. තරවා කරන්න දෙයක් නෑ. ඒතර පටන් ගෙන ගියේ බෝධියද හැමතැනම තියෙනවා. දැන් ඒ බෝධි මොකද නමස්කාර කරලා බෝධි වහන්සේ සම්බන්ධයි. මේ විශේෂයෙන් ප්‍රධාන බෝධි තව තියෙන නිසා ඒක විශේෂයි. අනුරාධපුරේ බෝධි වහන්සේ විශේෂයි. දැන් අද වෙනකොට ලෝයි කාකාර පටක රෝපලාදී බෝධි වහන්සේ හරියට විවිධවා තියෙනවා. ජාතික මහ බෝධි සම්බන්ධව කරපුවා. මේකගේ ප්‍රශ්නේ යන්නේ බෝධි පූජා. ගල්කල් වැද්ද කියලා මුලාවට පස්සේ කතා කරන්න දෙන්නේ. ඒකයි. සුපර්. සුපර්. අද මේ පින්නත් ඉතාමත් ගෞරවයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ චිත්ත ප්‍රබෝධි ප්‍රසාදී සිද්ධ වෙලා අද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආශිර්වාදයෙන් සිරියහපත උදා වේවා. ඒ විදිහට අභිවෘද්ධිය පරිලෝකිත නිවන් සාක්ෂාත් කරගැනීම මහා අභිවෘද්ධිය යන සියලු අභිවෘද්ධි උදා වීමට අපට හේතු වාසනාවේ ශාසනයෙන් ලැබේවා කියන වදිතා ලබාගෙන බුද්ධ ධම්ම සංඝයේ සිද්ධාත් නිගිරි මහා ප්‍රසාදී උදා කරගන්න දවසේ දීතාවත් ගෞරවයෙන් යුක්ත ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණය වාසී අද සිද්ධාමේ ධර්ම සාකච්ඡාවේ මහා පුණ්‍ය වාසනාවක් කුසල වාසනාවක් උදා කරගත්තා. ඒ වගේම සුපටිපන්තාදී ගුණ දීගල සංඝරත්නයේ උදාගතම ගෞරවයෙන් පූජා කරනවා කියන්නේ මේ පිළිකර පූජාදී තීරු ආකාර පූජාවන් තම ගෞරවයෙන් පූජා කරගත්තා. ඉතින් ධර්ම දේශනාමේ වශයෙන් ධර්ම ශ්‍රවණය වාසීද ඒ වගේම පූජෝපහාර වශයෙන් කරන ලද්දා මේ තීරු පූජාවන්ගේ පුණ්‍ය කුසල ආශිර්වාද අනන්තය ප්‍රමාණයි. සතර වසනාත ආකාර නිවන් දක්නා ජාය දක්වා කිලෝ වන්නාව තීරු දුක්ඛසවය අනුසවය රෝග වෛද්‍ය දුරු කරන්නට අනුමක් රෝග නව අනුමක දෙකේ තුනක් අන්තරා දුරු කරගෙන ඇති බව භාව විචාරණයි නැති බව වරදක් නැති බව කියන බුදු දාවිස වර්ණේ සැපේ වලි පරිවාර ඥානිකින් කාරණා පූර්ණ භාවයටපත් කෙරෙවි. චන්ද සූර්ය රෝග බබුල යනාසී ජීවනාරෝගින්ත සාමී සමාදානින් අලෝභී අධිසී අමෝහේ කටයුතු කරේ කාදී උතුම් නිවන් සාක්ෂාත් කරගනී වාදනා කිරීදෙන අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයක් අද මේ සෑම කිවිනක් සත්‍යයක් සිද්ධ වෙලා ලබාගත් සත්‍යය කියවටයි සාදුකාරයක් තියෙනවා. දෙවන් දිහාට උදාහරණ ගත්තා මේ පින්නත් තම තමන් කරගත්තා අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද තල්ලි බණී මුක්තිය බලාපොරොත්තු වෙනවා නෙමෙයි අනන්ත අප්‍රමාණ දිව්‍ය අප්‍රමාණ සම්සතර වර්ගී ඥාති විත්‍රාදී කුසලාදී අප්‍රමාණ ලෝකනාත්‍ය සීකරලා සියල්ලෝ තම තමන්ගේ දින අතේ දී කර මහා පූජාවන් සීකර ගනිත්වා මේ ධර්ම ශ්‍රවණය කලාසිය මේ හපත උදා කර ගනිත්වා කියා සීකරින් අනන්ත ලෝක සත්‍යන ත්‍යාව සාන්තිය උදා කර දෙන්නේ මේ උතුම් පුණ්‍ය කුසල ආශිර්වාද මේ පින උදා කරගත්තේ කියවටයි සාදුකාරයක් තියෙනවා. පිටි කරගත්තා පුණ්‍ය කුසල ආශිර්වාදයන් සීකරලා අනන්ත සංසාරේ කොට ආවව සංසාර ගමනේදී මේ මොහොතක් පාව සතර ගමනේදී තමන්ගේ යම් සත්වකින් සත්විත අසමාත්‍රික අවඩ කසාදානයක් වර්ධ ප්‍රමාදෝෂය සිද්ධ විනා ගෝචර ලෝක සත්‍යෝ අද කෙවඳු පොදේ කෙවඳු භාවික යති සමදෙනට මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදය ගලායාවා විහිදේවා ප්‍රතිදේවා පිටාවා සතර වසනාතක් නිවන් දක්නා ජායි දක්වා හැමදෙනාට කිසි කාලෙක දුගතියක් නොවිතා සුගතියක් අභිවෘද්ධියක් වෙත්වා උතුම් නිවන් සාක්ෂාත් කරගන්න තීතා කාලීදී ආභ්‍යාඥාන අභිවෘද්ධිය උදාහරණ තී හැමදෙනාට මේ පුණ්‍ය කුසල ආශිර්වාද හේතු වාසනා පහල කරත්වා කියන ධර්ම සාදුකාරයක් තියෙනවා. ඒ හේතු කොට තම තමන්ගේ උනාවට අසාධාරණ වර්ධ ප්‍රමාදෝෂයන් මේ ශාසන ආශිර්වාදයෙන් මේ පුණ්‍ය කුසල ආශිර්වාදයෙන් මහා වන්දියක් වන දාසීම හේතු කොටගෙන එතෙක් මෙතේ පාපාන්ධකාර දෝෂාන කර අපරපත්‍රාවකින් ආවා යම් දෝෂයක් තිබුණා නම් අද මේ මොහොතේ සූර්ය ආලෝකයේ නැගින මොහොතක අන්ධකාර දුරු වෙන්නාසේ පිළි දුරු වෙන්නාසේ සීල ආකාර දෝෂාන්ධකාර දුරු වෙලා සීල අභිවෘද්ධිය උදා වෙන්න හේතු වාසනා ලැබෙනවා. ඒ හේතුවෙන් මෙතන පටන් නිවන් දක්නා ජායි දක්වා මේ අපලයක් පත්‍රාව දුක කරන මාර්ගය බාධක අහලක ලග්න වේවා කියලා ඉච්ඡාන කරන සීල වායුත් සාධකාරය. ඒ වගේම අනන්ත සංසාරයේ වෙන ආසතර ගමන්දී අද මේ මොහොතක තම තමන් දෙමව්පිය ගුරුවර ඒ වගේම කැකිලක් සාදීලා පෑදුනා සායම්පක් සාදී වන්නා යම්තා කයිද දෝපකරණ යම්තා කයත් ඒ වගේම අතීතයේ වීද මේ සෑම සියල්ලම සීකරලා ඒ සියලු දෙනාට උදව්පකාර සැලකෙන පුණ්‍ය මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද විහිදෝනා පතරෝනා පීඨෝනා කියා සීකර ගන්න ඕනේ. ඒ සම දෙනාට මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ගරන්නා සීගලා යාවා විදේවා ප්‍රතිදේවා පීඨාවා සතර වසනාතා කන්නිවන් දක්නා යයි දක්ක සම දෙනාට කිසි කාර්ය දුගතියක් නොවිතා සුගතියක් අභිවෘද්ධියක් නොවිතා උතුම් නිවන් සාක්ෂාත් කරගන්න දෙතික් විහාප්ත යන්නේ අභිවෘද්ධිය උදාන්න තේ සම්ජරන්නේ මියා ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදය ඉතින් හේතු වාසනා පහල කරත්වා ගදිස්ථාන කරන ජීවිතය ස්ථාන කරන සාධකාරයක් තියෙනවා. මේ ආකාරයෙන් දිව්‍ය අප්‍රම මනුෂ්‍ය සතරවන්ගේ ඥාති මිත්‍රාදී කොට රාත් ලෝකවාදී ජීව සත්‍ය මහා පුණ්‍ය කුසල ආශිර්වාදයෙන් ලබත්වා සම්දිනා සුඛිත විත භාවයට පත්‍යතා කිසිම සත්‍ය දුගතියක් නොවිතා සුගතියක් අභිවෘද්ධියක් නොවිතා උතුම් නිවන් සාක්ෂාත් කරගන්න දෙතික් විහාප්ත විද්‍ය උදාහරණ මේ පුණ්‍ය කුසල ආශිර්වාදයෙන් ජීව සත්‍යින් හේතු වාසනා වේත්වා යම් තාක් දිව්‍ය බ්‍රහ්මාදී
අපට මේ පිළිතුරට වර්ණ කාශීර්වාදය සම්සාදින්නා වූ යමිත දේවතා කුට්ටාසයන්ද ඒ ආදී සෑම කෙනෙකුට වීපින් ලබා සුඛිත භාවයටපත් වෙනත් ඉදා යහපතේ පෝෂණය වෙත්වා ඒ වගේ චිත්ත ප්‍රබෝධේ ප්‍රසාදය ඇති කර ගැනීමත්වා හැකලන හරසත්වා ඒ වගේ ශාසන ආශීර්වාදයේ වඩා ගැනීම මාර්ගයේ වැදීත්වා යම්තා කියම් මහුත්සාදී කුට්ටාසය කියන බාධකයක් කරදරයක් තිබුණා නම් ඒ සෑම සිල්වත් මේ පිට ලබා සුඛිත වෙලා තම තමන්ගේ චිත්තේනා බාධක කරදරයක් ඇතිරලා නිදහස ලබා දෙත්වා සෑම දිනම සුඛිත වෙත්වා සිල්වත්ේට අමාශාන්තිය උදා වෙත්වා ගතිචානක නැති වෙත්වා ගැසාදු කාර්යය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාසු සාදු සාදු යකි ජරතන ලෝකේ විජ්ජති දාවතන බුදු සමන්නති තස්මාත් දේවාන්තය යකි ජරතන ලෝකේ විජ්ජති දාවතු සතරන් ධම්ම සමන්නති තස්මාත් දේවාන්තය යකි ජරතන ලෝකේ විජ්ජති දාවතු සතරන් සංඝ සමන්නති තස්මාත් දේවාන්තය අභිවාදන සීලිත නිච්ඡවද්දා වචන චත්තාරෝ ධම්මා වඩ්ඩති ආයවන්න සුකම්බරන්ති ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නියුත අතලු නිබ්බාන සම්පatti විනාතේ සමිත සිරියාත් උදවනිවන් සාක්ෂාත් සම්පත දේශවාසය